වැටුප වැඩි වෙනවා. හැබැයි ඉතිරිය වැඩි වෙන්නේ නැද්ද? ආදායම වැඩි වුණත් මාසේ අන්තිම වෙද්දී තවමත් සල්ලි අඩුයිද? මේකට ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි ජීවන රටාවේ වියදම් ටිකෙන් ටික වැඩි කරගන්න එක. සරලව කියනවා නම් ආදායම වැඩි වෙනකොට වියදමත් ඒ එක්කම වැඩි වෙන එක. ඒ කියන්නේ වැටුප වැඩි වුණාම අලුත් දේවල් වලට වැටුප වැඩිපුර වියදම් කරන්න පටන් ගන්නවා. මුලින් සරල දුරකථනයක් භාවිතා කරපු කෙනෙක් වැටුප වැඩි වුණාම අධික මිල දුරකථනයක් ගන්නවා. ගෙදර කෑම කාපු කෙනෙක් නිතරම හොටෙල් වලින් කෑම කන්න පටන් ගන්නවා. අවශ්‍ය නැති දේවල් වලට වියදම් වැඩි වෙනවා. අන්තිමේදී ආදායම වැඩි වුණත් ඉතිරිය වැඩි වෙන්නේ නැහැ. මේ පුරුද්දේ ලොකු ප්‍රශ්නයක් තමයි සල්ලි වැඩිපුර හම්බුණත් ආර්ථික නිදහස ලැබෙන්නේ නැති එක. ආදායම වැඩි වෙන වේගයට වියදමත් වැඩි වෙනවා. මේකට හේතු ගොඩක් තියෙනවා. සමාජ මාධ්‍ය බලපෑම, අනිත් අය එක්ක සංසන්දනය කරන එක, හදිසි ආසාවට බඩු ගන්න එක, මට මේක ඕනමයි කියලා හිතන එක. මේ නිසා අපි නොදැනීම වියදම් වැඩි කරගන්නවා. මේ පුරුද්ද පාලනය කරගන්න නම් ආදායම් වැඩි වුණාම ඉතිරියත් වැඩි කරගන්න, අනවශ්‍ය වියදම් අඩු කරන්න, මාසික සැලසුමක් තියාගන්න, අවශ්‍ය දේ සහ ආසාව වෙනම හඳුනා ගන්න. වැදගත්ම දේ ආදායම් වැඩි වුණා කියලා හැමදේම අප්ඩේට් කරන්න ඕනේ නැහැ. ධනවත් වෙනවා කියන්නේ වැඩිපුර වියදම් කරන එක නෙවෙයි. සල්ලි හරි විදියට පාලනය කරන එක. ජීවන රටාවේ වියදම් ටිකන් ටික වැඩි වෙනකොට බොහෝ දෙනාට නොදැනීම ෆයිනෑන්ෂියල් ට්‍රැප් එකක්. හැබැයි හරි පුරුදු තිබ්බොත් ආදායම වැඩි වෙනකොට ඉතිරියත් වැඩි කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සේව් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න.